සුබ දවසක් හැමෝටම ඊවතිට පිසියුඩිප් channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් ගොඩාක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අත්යට කළු වෙන එක සහ මේ අපේ මේ private parts කළු වෙන එක. ඉතින් ඒකට මම විසඳුමක් අරගෙන ආවා. ඇත්තටම කියනවා නම් මට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මම දැන් ටික දවසකට කලින් ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරලා තමයි මේ විදිහට මගේ අත් යට කළු වුණේ. ඉතින් මීට වඩා ගොඩාක් කළුවට තිබුණේ. හැබැයි මම ඒක දැනට යන්තම් අඩු කරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් ඒකට පාවිච්චි කරපු පැක් එක තමයි ඔයාලට මේ ෂෙයා කරගන්න හදන්නේ. මෙහෙම ප්‍රශ්නයක් කාට හරි තියෙනවා නම් මේක පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලා මට බනින්න එපා. ඔයාලට මම මේ ෆොටෝ එක පෙන්නුවේ කලින් මට ඒ කොස්මැටික් එක පාවිච්චි කරලා වෙච්ච දේ. ඉතින් මේ පැක් එක හදාගන්න මම මුල්තානි මිටි තමයි පාවිච්චි කරේ. මුල්තානි මිටි සාමාන්‍යයෙන් තේ හැඳි දෙකක් එකතු කරගත්තා. ඒ මම වැඩිපුර ටිකක් හදාගත්තේ. ඔයාලට තේ හැඳි එකක් එකතු කරගත්තා නම් ඇති. ඊළඟට කහකුඩු තේ හැඳි කාලක්. කහකුඩු නැත්තම් ඔයාලට කස්තූරි කහ එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ වතුර එකතු කරගෙන මේක හොඳට මිශ්‍ර කරගන්නවා. වතුර වෙනුවට ඔයාලට ඇලෝවේරා ජෙල් නැත්තම් රෝස් වෝටර් එකතු කරගන්න පුළුවන්. පහුගිය දවස් ටිකේ මම මේකට රෝස් වෝටරයි ඇලෝවේරායි තමයි පාවිච්චි කරේ. ඒ දෙකම දැන් මං ගාව ඉවර නිසා මම මේකට වතුර පාවිච්චි කරලා මේ වගේ හොඳට මිශ්‍ර කරගන්නවා. ඉතින් මම දැන් මේ විදිහට දැන් මේ තුන්වෙනි පාර තමයි කරන්නේ. තුන්වෙනි පාර කරලා තමයි මේ විදිහට මේ තත්වයට අරගෙන තියෙන්නේ. ඉතින් මුලින්ම මම කරන්නේ ඒ ප්‍රදේශය මේ විදිහට හොඳට ස්ක්‍රබ් කරගන්න එක. ස්ක්‍රබ් එක මේ විදිහට රවුම් මතට ස්ක්‍රබ් කරගන්න. ඒ වගේම අත තද කරලා ස්ක්‍රබ් කරන්න එපා. අත සැහැල්ලු කරලා ස්ක්‍රබ් කරගන්න මේ විදිහට ස්ක්‍රබ් කරලා මේක හොඳට වොෂ් කරගන්න. ඉතින් සමහර ප්‍රොඩක්ට් තියෙනවා ගොඩක් අයට ඇලර්ජික් වෙනවා. ඉතින් ඒ වගේ තමයි මටත් මේ විදිහට ඇලර්ජික් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ස්ක්‍රබ් එක වොෂ් කරගත්තට පස්සේ මම හදාගත්තු පැක් එක මේ විදිහට මම අත් යට ඇප්ලයි කරගන්නවා. ඉතින් මම වීඩියෝ එකේ මුලදී කිව්වා අත් යට විතරක් නෙමෙයි ප්‍රයිවට් පාර්ට්ස් වලත් මේ විදිහට ඔයාලට මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. පැක් එක ඇප්ලයි කරලා සාමාන්‍ය විනාඩි 10ක් 15ක් ගියාට පස්සේ මෙන්න මේ වගේ පලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක සාමාන්‍ය ඇල් වතුරෙන් සෝදලා ඉවත් කරගන්න. වීඩියෝ එක මුලින් ඉඳන් බලපු ඔයාට තේරෙනවා ඇති ලොකු වෙනසක් තියෙනවා මගේ අත් යට පැහැයේ. ඉතින් ඔයාලටත් මේක try කරලා බලන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න තියෙන අයට මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන් යන්න. මේක try කරලා බලන්න. ඉතින් මේ වගේ එක දිගටම සාමාන්‍ය මේක නැති වෙනකන් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි තවත් දවසක හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න.